යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආසිරි. ඔහු බැඩලු පැටවානන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂී වචනය නිසාද ජයගත්තෝය. එලිදරව් 12:11. ගෝලයින් පැරණි ගිවිසුමේ ලෙස පාස්කු උත්සවය සැමරීම සඳහා පාස්කු භෝජනය සූදානම් කරමින් සිටියා. මතෙව් 26:7. ඔබ පාස්කුව කන පිණිස අප විසින් එය කොතැන පිළියෙල කරනවාට කැමැතිද කියා ඇසුවේය. කෙසේ වෙතත් ගෝලයින් සූදානම් කළාට වඩා වෙනස් ආකාරයකට වඩාත් හොඳ පාස්කුවක් දෙවියන් වහන්සේ සූදානම් කර තිබූ බව කිසිවෙකු දැන සිටියේ නැත. එනම් පාස්කු බැටළු පැටවා වෙනුවට නිකැලැල් පරිපූර්ණ බැටළු පැටවානන් ලෙස ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවීමය. නික්ම යාමේදී මරණේ දූතයා මිස්ර දේශය මැදින් ගමන් කරන විට බැටළු පැටියාගේ ලේ ලකුණක් ලෙස දෙවියන් වහන්සේගේ සෙනගගේ මිදීම සලකුණු කළ ලෙසම අදද යේසුස් වහන්සේගේ රුධිරය මරණේ පාපේ ශාපයන් මැදින් යන දේශයන් තුල දෙවියන් වහන්සේගේ සෙනග මත සදාකාලික මිදීමේ සලකුණක් වේ. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.